සුබලුත් අවුරුද්දක් වේවා යාළුවනේ. ඔන්න මගේ 2026 පළවෙනි වීඩියෝ එක මේ විදිහට නිකුත් වෙනවා. මේකෙදි කියලා දෙන්නේ MongoDB URI එකක් හදන විදිහ. මේක ෆ්‍රී හදා ගන්න පුළුවන්. ඔන්න වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලා මේ වීඩියෝ එකේ පේන විදිහට mongodb.com එකට ඔයා යන්න ඕන. ඊට පස්සේ ඔය ඊතලයක් වගේ පෙන්නන එකෙන් get started button එක ඔබලා ඊට පස්සේ first name එක last name එක company එක කම්පැනි එකක් තියෙනවා නම් කම්පැනි නේම් එක දෙන්න, නැත්නම් no හරි මොකක් හරි දාන්න. ඊමේල් එක ඊළඟට පාස්වර්ඩ් එක හරියට එන්ටර් කරන්න ඕන. මේ ෆෝම් එකට ඇත්ත ඩීටේල්ස්ම යූස් කරන්න. මොකද ඊමේල් එකම ෆේක් ඒවා මේවා යූස් කරන්න එපා. ඒ ටික ෆිල් කරාට පස්සේ මේ පල්ලෙහා තියෙනවා I agree the terms of service and privacy policy කියලා. ඒකට ටික් එක දාලා create your Atlas account කියන මේ පල්ලෙහා තියෙන කොළ පාට බටන් එක ඔබන්න ඕන. ඔයාටත් මේ වීඩියෝ එකේ පේන විදිහට error එකක් ආවොත් ආයෙ සැරයක් create new Atlas account කියන පල්ලෙහා බටන් එක ආයෙ ඔබලා try again කරන්න. එතකොට ආයෙ උත්සාහ කරාට පස්සේ මේක සාර්ථක වෙනවා. සමහර විට මේ error එක එන්න පුළුවන් සර්වර් වල අවුලක් නිසා. කොහොම හරි දැන් ඔන්න දෙවෙනි පාර try කරනකොට හරි ගියා. ඊට පස්සේ මේ විදිහට ඔයා එන්ටර් කරපු ඊමේල් එකට link එකක් එනවා. ඒ කියන්නේ account එක active කරගන්න link එකක්. ඒක මේ විදිහට ඔයාගේ ඊමේල් එකට ගිහිල්ලා verify email දෙන්න ඕන. හරි මේ විදිහට බලා ගන්න පුළුවන් ඊමේල් එක වෙරිෆයි වුණා. ඊට පස්සේ පහළ තියෙන confirm කියන බටන් එක ඔබන්න. ඒකේ බිව්වට පස්සේ dashboard එකට redirect වෙයි මේ විදිහට. මෙතන ටික වෙලා මේ විදිහට load වෙනවා. මේ විදිහට welcome එක ඉවර වුණාට පස්සේ මේ විදිහට එකක් එනවා බලා ගන්න පුළුවන්. මෙතන ඔයාට මම දැනට යූස් කරන්නම් ඊමේල් එක ලේසිම එක. මට ලේසි හින්දා මම ඊමේල් එක යූස් කරන්නම්. ඔයාට security key ඊළඟට mobile app verification ඒවා මේවා ඒ ටික දාගන්න පුළුවන්. මම දැනට මේ විදිහට ඊමේල් එක එන්ටර් කරපු හින්දා මෙහෙම ආයිසරයක් කෝඩ් එකක් එනවා. verification code එකක්. මේක link එකක් නෙවෙයි මේක code එකක්. මේ code එක මේ විදිහට copy කරලා අතන paste කරන්න ඕන. මේ විදිහට ඒ කෝඩ් එක paste කරාට පස්සේ ටික වෙලා මේ විදිහට කරගලා තිබිලා මේ විදිහට ඉබේම මේ redirect වෙනවා. මෙන්න මේ විදිහට. මෙතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ side menu මේ side එකෙන් menu එකක් ඇවිල්ලා තියෙනවා. මේ menu එකේ තියෙනවා organizations කියලා. එතන අවසානට කලින් එක නෙමෙයි කලින් එක. යටි දැම්මරු තුන්වෙනි එක මේ තියෙන්නේ. ඒක ඔබන්න. ඒකේ බිව්වට පස්සේ මේ විදිහට ඔයාගේ තියෙන organization බලා ගන්න පුළුවන්. දැනට ඔයාගේ තියෙන්නේ මේ විදිහට create new organization කියලා දෙන්න. ඊට පස්සේ organization name එකක් දෙන්න ඕන ඔයා. මෙතන name එකට ඔයා කැමති name එකක් දෙන්න පුළුවන්. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විදිහට ඔයා කැමති name එක දීලා පහළ next කියන බටන් එක ඔබන්න. මේ ඊතල වලින් පෙන්නන්නේ. next කියන බටන් එක ඉවුවට පස්සේ මේ විදිහට තව තැනකට එනවා. එතන මොකුත් ෆිල් කරන්න යන්න ඕනේ නැහැ. create organizations කියලා දෙන්න. එහෙම දුන්නාට පස්සේ ටික වෙලාවකින් මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අලුත් organization එක create වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ඉන්නේ organization එක ඇතුලේ. ඊට උඩින් තියෙනවා new project කියලා. එහෙම new project එකේ පුරවට පස්සේ මෙන්න මේ විදිහට එකක් එනවා form එකක් පුරවන්න. මෙතන ඔයා දෙන්න ඕන project name එක. project name එකටත් ඔයා කැමති නමක් දෙන්න පුළුවන්. මම දැනට මේ විදිහට මගේ නම දාගන්නම්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ next දෙන්න. next ටැබුවට පස්සේ මෙතන මොකුත් fill කරන්න ඕනේ නැහැ කලින් වගේම. create project කියන බටන් එක ඔබන්න මේ විදිහට. ඊට පස්සේ ටික වෙලාවක් ඔය විදිහට load වෙලා තිබිලා ඔයගේ project එක create වෙනවා.
මේකට ටික වෙලාවක් යන්න පුළුවන්. හින්දා ඉවසලා ඉන්න. ඊට පස්සේ මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන මේ තියෙන්නේ ක්‍රියේට් කියලා බටන් එකක්. එනකොට මේක පේන්න තියෙනවා ලොකුවට. ඒ ක්‍රියේට් බටන් එක ආයෙසරක් ඔබන්න. ඒ විදිහට එබුවට පස්සේ මේ විදිහට තව ෆෝම් එකක් ෆිල් කරන්න බලා ගන්න පුළුවන්. මෙතන මතක් කරලම ඔයා මෙතන M10 කියලා තමයි ඔටෝම සිලෙක්ට් වෙලා එන්නේ. ඒක පැත්තට ස්ක්‍රෝල් කරලා මේ විදිහට ෆ්‍රී කියලා එකක් තියෙනවා. මේ ෆ්‍රී කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕන. මෙතන කල්චර් නේම් එකක් තියෙනවා. මෙතන නේම් එකට ඔයා නමක් දෙන්න පුළුවන්. කැමති නමක් දෙන්න පුළුවන්. නැත්නම් තියෙන නම තියාගන්න පුළුවන්. එහෙනම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක්ක තියෙන නම තියාගන්න. නැත්නම් ඔයා කැමති නමක් දෙන්න. ඊට පස්සේ ආයෙ වෙන මොකුත් වෙනස් කරන්න යන්න එපා. පල්ලෙහා තියෙනවා create deployment කියලා. එන්නේ බටන් එක ඔබන්න මේ තියෙන්නේ. ඒක එබුවට පස්සේ මේ විදිහට ඒක ක්‍රියේට් වෙනවා. මෙතන තප්පර 10ක් 15ක් වගේ ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉබේම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. මෙතන තියෙන යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. මෙතන create database user කියන බටන් එක ඔබන්න. ඒක එබුවට පස්සේ මේ විදිහට තියෙනවා කොළ පාටින් choose connection method කියලා. ඒක ඔබන්න. ඒක එබුවට පස්සේ මෙතන උඩින්ම තියෙනවා drivers කියලා. ඒ drivers කියන බටන් එක ඔබන්න. ඒක එබුවට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් connection string URL එකක් වගේ එකක්. මේකට තමයි MongoDB කියන්නේ. මෙතන copy button එක ඔබන්න ඉස්සෙල්ලම. copy button එක එබුවට පස්සේ මෙතන පල්ලෙහා තියෙන done කියන button එක ඔබන්න. ඒ වැඩේ ටික අපි ඉවරයි. දැන් අපි මේකට දෙන්න ඕනේ network access. network access කියන්නේ ඔයාගේ දැන් IP address එක විතරයි authorized වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැන් දෙන්න ඕන ඒකට මෙතන වීඩියෝ එක පේන විදිහට IP access list කියන එක ඔබන්න. ඒක එබුවට පස්සේ මෙතන edit කියලා බටන් එකක් තියෙනවා. ඒක ඔබන්න. ඊට පස්සේ මෙතන allow access from anywhere කියලා තියෙනවා. ඒ කියන්නේ ඕන තැනකට. ඒක ඔබලා මෙතන confirm කියන බටන් එක ඔබන්න. confirm කියන බටන් එක එබුවට පස්සේ මේ විදිහට pending කියලා තප්පර 2-3ක් බලා ගන්න පුළුවන්. ඒක pending කියලා වැටලා active කියලා වැටුණාට පස්සේ ඔයාගේ database එක use කරන්න පුළුවන්. දැන් මේක use කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේක use කරන්න පුළුවන් සාමාන්‍යයෙන් උදාහරණ විදිහට මොකක් හරි වෙබ්සයිට් එකක login password ඒවා මේවා save කරන්න මේ විදිහට පුළුවන්. ඒ වගේම මම recommend කරනවා මේක save කරලා තියාගන්න. වෙන කාටවත් share කරන්න එපා. private use කරන්න. notepad එක වගේ save කරලා තියාගත්තා නම් ඉස්සරහට use කරන්න හරි ලේසි. ඒ හින්දා මම notepad එකක හරි text file එකක් විදිහට හරි save කරලා තියාගන්න. නම් අදට වීඩියෝ මෙච්චරයි. සුබ දවසක්. ජය වේවා.